ආයුබෝවන් යාළුවනේ. ඩ්‍රයිවර් රිව්යු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා 2026 බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගන්න දෙන්නේ. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගන්නවා කිව්වම ඔයාලගේ ඉස්සෙල්ලාම ඔළුවට එන්නේ වැගන්ආර් එක නේද? ඒ මොකද මෙන්න මේකේ තියෙන ෆියුල් එකනේ මේක මේන්ටේන් ඊසි ඒ වගේම රීසේල් වැලියු එකත් හොඳයි. මෙන්න මේ දේවල් නිසා ලංකාවේ ගොඩක් කට්ටියට කාර් එකක් ගන්නවා කිව්වම ඉස්සෙල්ලාම ඔළුවට එන්නේ වැගන්ආර් එක. හැබැයි ඔයාලා දන්නවද? මෙන්න මේ වැගන්ආර් එක ගන්න ප්‍රයිස් එකටම මේ වගේ තවත් කාර්ස් ගොඩක් තියෙනවා. අපි අද බලමු මේ වැගන්ආර් එකේ ප්‍රයිස් එකටම ඔයාලට ගන්න පුළුවන් තවත් කාර් 5ක් ගැන. වෙහිකල් මාකට් එක දිහා බලනකොට නම් සමහරක් කට්ටිය කියනවනේ මේ වාහනවල මිල හොඳට වැඩි, මේ මිනික්මන්ට අඩු වෙන්නේ නැහැ. සමහරක් කට්ටිය නම් කියනවා මේ මිස් තවත් වැඩි වෙනවා. මෙන්න මේ මොනෙක් කතා කියනවනේ. හැබැයි අපිට නම් පේන්නේ එන්න වාහන මිල අඩු වෙනවා කියලා. ඉස්සරහටත් මේ වාහන මිල තවත් ටික අඩු වෙයි. කොහොමත් 2018 20 වගේ තිබ්බ මිලත් එක්ක බලද්දී දැන් නම් මේ වාහන දෙගුණයක් වගේ වැඩි වෙලා තමයි තියෙන්නේ. අපි අද බලමුකෝ මෙන්න මේ කාර් ටික ගැන. වැගන්ආර් එකක් ගන්න ඉන්න කෙනෙක්ට මෙන්න මේ වීඩියෝ එක බැලුවට පස්සේ වැගන්ආර් එකට වඩා මෙන්න මේ වාහන හොඳයිද නැද්ද කියලා ඔයාලට හොඳ අයිඩියා එකක් යයි. එතකොට ඔයාලට වැගන්ආර් එකට වඩා හොඳ කාර් එකක් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. එහෙනම් යාළුවනේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. හරි අපි එහෙනම් ඉස්සෙල්ලාම වැගන්ආර් එක ගැන පොඩ්ඩක් කතා කරලා 2025 බ්‍රෑන්ඩ් නිව් වැගන්ආර් එකක් දැනට ලංකාවේ ලක්ෂ 70න් වගේ ඔයාලට ප්‍රති ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ලක්ෂ 70 84 රේන්ජ් එක තමයි දැනට තියෙන්නේ. හැබැයි ඔයාලා පර්සනල් ඉම්පෝර්ට් කරනවා නම් එහෙම ලක්ෂ 70ට අඩුවෙන් වුණත් මිලදී ගන්න පුළුවන්. එන්ජින් එක ගැන කතා කරොත් එහෙනම් මේකේ එන්නේ 660cc එන්ජින් එකක්. මේක හයිබ්‍රිඩ් වර්ෂන් එකකුත් එනවා. ඒක නම් පොඩ්ඩක් දාන වැඩි. මේක එයාර් කන්ඩිෂන්, පවර් ෂටර්, පවර් මිරර්, පවර් වින්ඩෝ වගේ බේසික් ෆීචර්ස් ටික ඔක්කොම තියෙනවා. මේකේ ෆියුල් එෆිෂියන්සි එක ගොඩක්ම හොඳ කාර් එකක්. සාමාන්‍යයෙන් සිටි රයිඩ් එක වගේ නම් ලීටර් එකකට කිලෝමීටර් 18ත් 22ක් අතර වගේ කරනවා කියලා තමයි කියන්නේ. මේක හයිවේ එකේ වගේ යනවා නම් එහෙම සාමාන්‍ය 22කට වඩා කරනවා කියලා තමයි කියන්නේ. මේකේ මේන්ටේන් එකත් ඉතාමත්ම ඊසි. මේකේ හොඳ ස්ට්‍රෝං රීසේල් වැලියු එකකුත් තියෙනවා. වැගන්ආර් එක කියන්නේ බෑඩ් කාර් එකක් නෙවෙයි. නමුත් ප්‍රශ්නේ මේකයි. මෙන්න මේ ගානට මේ වාහනේ වටිනවද කියන එක. අන්න ඒකට තමයි උත්තරයක් නැත්තේ. හරි අපි දැන් බලමු මේ පළවෙනි කාර් එක ගැන. වැගන්ආර් එකක් බලන ගොඩක් කට්ටියට මගහැරෙන වාහනයක් තමයි මෙන්න මේක. මෙන්න මේක තමයි Nissan Days එක. Nissan Days එක සාමාන්‍යයෙන් දැන් බ්‍රෑන්ඩ් නිව් එකක් කියන්නේ 2024 වගේ කාර් එකක් ඔයාලට ලක්ෂ 70 75 අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. මේකෙත් එන්නේ 660cc එන්ජින් එකක්. මේකෙත් පවර් ෂටර්, AC, පවර් ස්ටීරින්, පවර් මිරර් මෙන්න මේ වගේ බේසික් ෆීචර්ස් ඔක්කොම තියෙනවා. මේක වැගන්ආර් එකත් එක්ක බලද්දි නම් සේම්. නමුත් ඩ්‍රයිව් කරලා බලද්දි නම් Days එකේ වෙනම ෆීලිං එකක් තමයි තියෙන්නේ. ස්ටීරින් එක හරිම ස්මූත්. ඒ වගේම තමයි ඉන්ටීරියර් ක්වොලිටි එක ප්‍රීමියම් ලුක් එකක් තමයි තියෙන්නේ. හැබැයි මේක එක අවාසියකට තියෙන්නේ මේක රීසේල් වැලියු එක වැගන්ආර් එක තරම් ෆාස්ට් නෑ. නමුත් ඩේලි ඩ්‍රයිව් කරන්න, හොඳට එන්ජොයි කරන්න, ට්‍රිප් එකක් වගේ යන්න මෙන්න මේ වගේ දේවල් වලට Nissan Days කියන්නේ හොඳම ඔප්ෂන් එකක්. මේක ෆියුල් එෆිෂියන්සි එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍ය මේකේ ලීටර් එකකට කිලෝමීටර් 20ත් 25ත් අතර වගේ කරනවා කියලා තමයි කියන්නේ. ඒ අතින් බලද්දි නම් වැගන්ආර් එකට වඩා පොඩ්ඩක් තෙල් කරනවා කියලා අපිට කියන්න පුළුවන්. හරි අපි දැන් බලමු අපේ දෙවෙනි ඔප්ෂන් එක මොකක්ද කියලා. මෙන්න මේක තමයි ඩයිහට්ස් මිරා. ඔයාලගේ බජට් එක ටයිට් නම් මිරා එක ඉග්නෝර් කරන්න එපා. මිරා එකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම 2023 24 25 බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ඔයාලට ගන්න පුළුවන් ලක්ෂ 60 70 මෙන්න මේ රේන්ජ් එකේ තමයි යන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට පර්සනල් ඉම්පෝර්ට් කරනවා නම් එහෙම මීටත් වඩා අඩුවෙන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. මේකේ එන්ජින් එක ගැන කතා කරොත් එහෙම මේකේ ඉන්නේ 650cc පෙට්‍රල් එන්ජින් එකක්. මේකෙත් අර අනිත් කාර්ස් වගේම බේසික් ෆීචර්ස් ටික නම් ඒ විදිහටම තියෙනවා. එයාර් කන්ඩිෂන්, පවර් ස්ටීරින්, පවර් මිරර්, පවර් ෂටර් මෙන්න මේ වගේ බේසික් ෆීචර්ස් ටික නම් එකතු වෙලා තියෙනවා. මෙන්න මේ ඩයට්ස් මිරා එක වැගන්ආර් එක තරම් ලක්ෂී නම් නෑ. ෂෝ එකක් නෑ. ඔයාලට normal බජට් එකට සෙට් වෙන වාහනයක් කියලා කියන්න පුළුවන්. නමුත් මේකේ ෆියුල් කොස්ට් එක ගැන බැලුවොත් එහෙම මේකේ ෆියුල් කොස්ට් එක නම් ගොඩක්ම අඩුයි. සාමාන්‍යයෙන් මේකේ ලීටර් එකකට කිලෝමීටර් 25 30ත් අතර කරනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි මේකේ මේන්ටේන් කොස්ට් එකත් ගොඩක්ම අඩුයි. ඕන තැනක ගිහිල්ලා අඩු ගාණකින් වාහනේ හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ස්පෙයා පාර්ට්ස් ලංකාවේ ඕන තැනකින් හොයාගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ වාසි ගොඩක් තියෙනවා. මෙන්න මේ ඩයට්ස් මිරා එක නම් සිටි ඩ්‍රයිව් වලට පර්ෆෙක්ට් කාර් එකක් කියලා කියන්න පුළුවන්. මේක ඔෆිස් යන කට්ටියට, shopping යන්න, daily running වලට මෙන්න මේ මිරා එක ගොඩක්ම පර්ෆෙක්ට් කාර් එකක් කියලා අපිට කියන්න පුළුවන්. වැගන්ආර් එකේ ප්‍රයිස් එකත් එක්ක බලද්දි නම් මේක ලක්ෂ 5ක් 10ක් වගේ අඩුවෙන් ඔයාලට මිලදී ගන්නත් පුළුවන්.
මේකත් ලොකු වාසියක්. හරි අපි දැන් බලමු අපි තුන්වෙනි ඔප්ෂන් එක තමයි Suzuki Spezia Hybrid මොඩල් එක. මේක ඇවිල්ලා ටිකක් ඉන්ට්‍රස්ටිං ඔප්ෂන් එකක්. Suzuki Spezia 2024 මොඩල් එක. මෙන්න මේක ඇවිල්ලා හයිබ්‍රිඩ් මොඩල් එකක් විදිහට තමයි එන්නේ. මේක සාමාන්‍යයෙන් ලංකාවේ මාකට් එකේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් යන්නේ දැන් ලක්ෂ 75 80 මෙන්න මේ රේන්ජ් එකේ තමයි මෙන්න මේකේ මාකට් ප්‍රයිස් එක යන්නේ. මේක වැගන්ආර් එක වගේ කාර් එකක් කියලාම හිතන්න එපා. මේක ඇවිල්ලා හයිබ්‍රිඩ් මොඩල් එකක්. මේ ස්පේසියා එක වැගන්ආරයට වඩා ටිකක් ලොකුයි. මේකේ හෙඩ් රූම් එකේ හොඳට ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ෆැමිලි එකකට වගේ යූස් කරන්න හොඳ කම්ෆර්ටබල් කාර් එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේකෙත් වැගන්ආර් එකේ වගේම අර බේසික් ෆීචර්ස් ටික ඔක්කොම ඇඩ් වෙලා තියෙනවා. මෙන්න මේකේ ඇතුළ ගත්තොත් එimhe ඇතුළේ හොඳට ඉඩ කඩලා තියෙනවා. මේකේ හොඳ ෆියුල් සේවින් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර 20ක් 25ක් අතර කරනවා කියලා තමයි කියන්නේ. මේක ලොං ටර්ම් යූස් කරනවා නම් එහෙම හොඳ වැලියු එකක් තියෙන වාහනයක්. ඒ වගේම තමයි මේකේ රීසේල් වැලියු එකත් ගොඩක්ම හොඳයි. මේකේ ලොකුම වාසියක් තියෙන බූට් ස්පේස් එක. වැගන්ආරයට වඩා ගොඩක් හොඳ බූට් ස්පේස් එකක් තියෙනවා. මේකේ ප්‍රයිස් එක නම් ටිකක් වැඩි. නමුත් ෆැමිලි යූස් එකට නම් ගොඩක්ම හොඳයි. ඒ වගේම තමයි හයිබ්‍රිඩ් වෙහිකල් එකක් තමයි මේක. ස්පේසියා එක ස්ට්‍රෝං චොයිස් එකක් කියලා අපිට කියන්න පුළුවන්. හරි අපි දැන් බලමු අපේ හතරවෙනි ඔප්ෂන් එක ගැන. මෙන්න මේක තමයි Mitsubishi EK Wagon. මේක ගැන කතා කරොත් එහෙම මේක ගැන කතා නොකරම ඉන්න බැරි ඔප්ෂන් එකක් තමයි මේ EK Wagon කියන්නේ. EK Wagon මොඩල් එක සාමාන්‍යයෙන් ඔයාලට අද ලංකාවේ මාකට් එකේ බලා ගන්න පුළුවන් ලක්ෂ 70 වගේ ඉඳලා බලා ගන්න පුළුවන්. මේ EK Wagon එකේ තියෙන වැගන්ආර් එක වගේම පෙනුමක් තමයි. ඒ වුණාට මේකේ හොඳට ඉඩකඩ ඇතුලේ තියෙනවා. ඒ වගේම වැගන්ආර් එක වගේම පෙනුමකුත් තියෙනවා. මේකේ ෆීචර්ස් ගැන කතා කරොත් එම් එයාර් කන්ඩිෂන්, පවර් මිරර්, පවර් වින්ඩෝ වගේ බේසික් ෆීචර්ස් ටික ඔක්කොම එකතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකෙත් තියෙන 650cc එන්ජින් එක. EK Wagon එකේ ඉන්ටීරියර් බිල්ඩ් ක්වොලිටි එක නම් සොලිඩ් ෆීලින් එකක් තමයි තියෙන්නේ. චීප් ෆීලින් එකක් ඇත්තෙම නැහැ. මේක ගොඩක්ම සිටි ඩ්‍රයිව් එකට ෂෝට් හයිවේ රයිඩ්ස් වලට වෙනස්ම වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. මේකේ ෆියුල් එකොනොමි ගැන කතා කරොත් එහෙම වැගන්ආර් එක, ඩේස් එක වගේම ඒ එකම ලෙවල් එකේ තමයි යන්නේ. ඩේලි රන් කොස්ට් එක නම් රීසනබල්. මේකේ රීසේල් වැලියු එක ගැන කතා කරොත් නම් වැගන්ආර් එක තරම් ෆාස්ට් නෑ. නමුත් මේකත් ඇවිල්ලා Mitsubishi බ්‍රෑන්ඩ් එකක් නිසා ගොඩක් කට්ටිය අතර විශ්වාසය තියෙනවා. ඒක නිසා ඒ මොකද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ලොකු වැඩිවීමක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි අපි දැන් බලමු අපි පස්වෙනි චොයිස් එක මොකක්ද කියලා. මෙන්න මේක තමයි Suzuki Alto Japan Hybrid මොඩල් එක. Alto කිව්වම ගොඩක් අය හිතන්නේ පොඩි කාර් එකක් කියලානේ. නමුත් මේක නම් අර ඉන්දියන් Alto එක වගේ නෙවෙයි. මේක ජපන් Alto එකනේ. මෙන්න මේක නම් හොඳ කාර් ෆීලින් එකක් ගන්න පුළුවන්. වැගන්ආර් එක වගේම කාර් එකක් කියලා අපිට මේකත් ගන්න පුළුවන්. ජපන් Alto එකෙත් තියෙන්නේ හයිබ්‍රිඩ් මොඩල් එකක්. හරි අපි දැන් මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම Suzuki Alto Japan 2024 බ්‍රෑන්ඩ් නිව් මොඩල් එකක් ඔයාලට ගන්න පුළුවන් ලක්ෂ 65 වගේ ඉඳලා. මෙන්න මේක නම් ගොඩක්ම වාසියක්. වැගන්ආර් එකත් එක්ක බලද්දී ලක්ෂ 5ක 10ක වගේ ලාඩුවෙන් ඔයාලට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකෙත් අනිත් වාහන වල වගේම අර වගේ බේසික් ෆීචර්ස් ටික ඇඩ් වෙලා තියෙනවා. ඒ විතරක්ම නෙවෙයි. මේකේ තියෙන හයිබ්‍රිඩ් සිස්ටම් එකක්. 650cc එන්ජින් එකක් තමයි එන්නේ. අන්න ඒක නිසා ෆියුල් කොස්ට් එක ගොඩක්ම අඩුයි. ජපන් බිල්ඩ් ක්වොලිටි එකක් තමයි මෙන්න මේකේ තියෙන්නේ. මෙන්න මේක ඉන්ටීරියර් එකක් ගත්තම මේකෙත් හොඳ ඉන්ටීරියර් ලුක් එකක් බලා ගන්න පුළුවන්. වගේ කාර් එකක් නම් ගොඩක්ම වැදගත් වෙන්නේ සිංගල් යූස් කරන කෙනෙක්ට, කපල් එක්කට වගේ නම් ගොඩක්ම වටිනවා. මේක ඇවිල්ලා සිටි යූස් එකට ගොඩක්ම හොඳයි. මේකේ ෆියුල් එකොනොමික් ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ලීටරයකට කිලෝමීටර 25 30ක් අතර කරනවා කියලා තමයි කියන්නේ. මේන්ටේන් කොස්ට් එකත් ගොඩක්ම අඩුයි. මේකේ ස්පේස් එක ගැන කතා කරොත් එහෙම මේක බූට් ස්පේස් එක නම් පොඩ්ඩක් අඩුයි. අන්න ඒක තමයි තියෙන ලොකුම අවාසියකට තියෙන්නේ. මේක ජපන් මොඩල් එකක් නිසා මේකේ රීසේල් වැලියු එකත් ගොඩක්ම හොඳයි. මෙන්න මේ විදිහට තමයි වැගන්ආර් එකේ ප්‍රයිස් එකටම යන කාස් පාක් ගැන ඩීටේල්ස් ගෙනාවේ. වැගන්ආර් එක කියන්නේ ගොඩක්ම හොඳ කාර් එකක්. වැගන්ආර් එක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි දෙයක්. නමුත් වැගන්ආර් එක හොඳයි කියලා ඒක තමයි තියෙන එකම ඔප්ෂන් එක කියලා ඔයාලා හිතන්න එපා. ඔයාලා ඩිසිෂන් එකක් ගන්න කලින් මෙන්න මේ ප්‍රශ්න ටික අහලා බලන්නකෝ. ඉවින් එක වැඩි වෙන්න ඕනේද? ෆැමිලි යූස් එකටද බලන්නේ? කම්ෆර්ටබල් එක කොහොමද? බජට් එකට සෙට් වෙනවද? අද ලංකාවේ මාකට් එකේ ඔප්ෂන් ගොඩක් තියෙනවා මෙන්න මේ ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට. අනිවාර්යෙන් ඔයාලා වාහනයක් ගන්න කලින් මෙන්න මේ දේවල් ගැන ගොඩක්ම බලන්න. ඒ කියන්නේ ඔයාලගේ බජට් එකට සෙට් වෙනවද? ඔයාලගේ ෆියුල් එකොනොමි එකට සෙට් වෙනවද? මෙන්න මේ දේවල් බලලා මොකක්ද ගන්න වාහනේ කියලා ඔයාලා ඩිසයිඩ් කරන්න. හරි. ඔයාලගේ බජට් එක ලක්ෂ 70යි නම් ඔයාලා මෙන්න මේ වාහන වලින් මොන වාහනේද ගන්න කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. ඔයාලත් බ්‍රෑන්ඩ් නිව් වැගන්ආර් එකක් ගන්නවා නම් එහෙම අන්න ඒක වෙනුවට මෙන්න මේ වගේ චොයිස් තියෙනවා කියලා අනිවාර්යෙන් මතක තියාගන්න.
එතකොට ඔයාලා වැගන්නාර එකක් වෙනුවට මෙන්න මේ වගේ තව චොයිස් තියෙනවා. මෙන්න මේ වගේ හොඳම චොයිස් එක මොකක්ද කියලා ඔයාලටම තෝරගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මෙන්න මේ වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් එහෙම ලයික් කරන්න. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් යාළුවනේ අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.